ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම අද ගිහින් ලේඩි ජේ බොරැල්ල අවුට්ලට් එකට. හැබැයි ලේඩි ජේ එකට නම් ගියේ vlog එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. නමුත් මේ මං ආස කරන තැනක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් කොළඹ අවට අය නම් දන්නවා ලේඩි ජේ කියන්නේ shopping කරන්න පුළුවන් හැම item එකක්ම තියෙන තැනක්. නමුත් මම මේ ගියේ වෙලාවේ යාලා අලුතින්ම item එකක් concept එකක් එකතු කරලා තිබුණා. ඔයාලා අලුතින් ගෙදර ඩිසයින් කරන්න ඉන්නවා නම් ඒ වගේම ඔයාලා ගෙදර ලස්සන කරගන්න පුළුවන් ideas ගොඩාක් මේ වීඩියෝ එකේ ඇති කියලා මම හිතනවා. ඔයාලගේ ලිවිං රූම් එක, බෙඩ්රූම් එක, ඩයිනින් රූම් එක වගේම කිචන් එක ලස්සන කරගන්න මෙතන ගොඩාක් අයිටම් තියෙනවා. ඉතින් ඒවා කොච්චරක් දුරට ඒවත් එක ගැලපෙනවද කියලා මැච් කරලා බලන්න ඒ අයිටම් එතනම ස්ටෝර් කරලා තියෙනවා. මෙතන තියෙන ලිවිං රූම් ස්ටෝල් එකක්. මෙතන ලිවිං රූම් එක ලස්සන කරගන්න ඩෙකරේෂන්, හෝම් ඩෙකරේෂන් ගොඩාක් මෙතන තියෙනවා. ඒ කලර්ස් වලින් ඒ ප්‍රයිස් වලින් Tamanට ගැලපෙන බජට් එකට අනුව ඔයාලට තෝරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ බෙඩ්රූම් එකක් ලස්සනට ඩිසයින් කරලා ඒ වගේම බෙඩ්රූම් එකට අවශ්‍ය හැම අයිටම් එකක්ම මෙතන ලස්සනට ගලපලා ස්ටෝර් කරලා තියෙනවා. මෙතන තියෙන්නේ කිචන් ස්ටෝල් එකක්. මෙතන පැන්ට්‍රිය ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම කිචන් එක ඩෙකරේට් කරගන්න අවශ්‍ය හැම අයිටම් එකක්ම මෙතනත් ස්ටෝර් කරලා තියෙනවා. බලා ගන්න පුළුවන්. මෙතන නම් තියෙන්නේ සෙරමික් ලවර්ස්ලාට. මෙතන සෙරමික් අයිටම් ගොඩක් තියෙනවා ලස්සන ඒවා. කුළුබඩු දාන්න පුළුවන් සෙරමික් අයිටම් ගොඩාක් තියෙනවා. ඒ වගේම වීදුරු බෝතල් ඉතින් මෙතනම ලස්සනට ටේබල් ඇරේන්ජ්මන්ට් එකක් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එයාලගේ ෆර්නිචර් වලින්, ඒ වගේම එයාලගේ ටේබල් මැට් වලින්, සෙරමික් වලින් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. මේ හැම අයිටම් එකක්ම ඔයාලට මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ගෙදරට අවශ්‍ය ප්ලාස්ටික් බඩු හැම අයිටම් එකක්ම වගේ මෙතන තිබුණා. ලේඩි ජේ එකේ ගොඩක්ම අනිත් ෂොප් වලට වඩා අලුත් ඩිසයින් මේ දකින්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රයිස් එකෙනුත් ගොඩාක් මිල අඩුයි. මෙතන තියෙන ඉඳුරු ප්ලාන්ට් නැචරල් මේවා මිල වෙනවා රුපියල් 290ත් 500ක් අතර මුදලක්. තියෙන්නේ ආටිවිෂන් මල්. මේවා හරීම නැචරල් ගතියක් තියෙනවා. මේ වගේ ප්‍රයිස් එකත් මට මතක විදිහට නම් රුපියල් 790ත් 1000 ගාණක් වගේ මුදලකට තිබුණා. මේ vlog එක නම් මෙතනින් ඉවරයි. මං හිතනවා ඔයාලට මොකක් හරි අදහසක් මේ vlog එකෙන් ගන්න